ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මං අදත් ආවා. අද මගේ දවස ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදාගන්න. අද මෙහි රජයේ නිවාඩු දවසක්. නිවාඩු දවසට ඉතින් චුට්ටක් දවල් වෙනකන් නිදා ගන්නවා. ඒක නම් ඉතින් හොඳ පුරුද්දක් නෙමෙයි. ඒ වුණත් ඉතින් කරන්න විශේෂ වැඩක් නැත්නම් අපි දෙන්නම ටිකක් පරක්කු වෙලා තමයි ඇහැරෙන්නේ. මම ඉතින් නැගිටපු ගමන් වොෂ් එකකුත් දාගෙන රෙදි ටිකත් සෝදලා ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ චුට්ටක් පහලට යන්න. මොකද හස්බන්ඩ් පහලට ගියා බයික් එකේ පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. ඒක බලන්න ඕනි කියලා. ඉතින් මමත් එයා ඉන්න තැනට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පහලට යන්න ආවට වැඩක් වුණේ නැහැ. මොකද මම දොර අරිද්දිම දැක්කා පහල වාහනේ නැහැ කියලා. ඉතින් කෝල් කරලා බලද්දී එයා මාව දාලා තනියම කඩේ ගිහින්. දැන් නම් ඉතින් මම චුට්ටක් විතර තරහෙන් ඉන්නේ. මොකද මාව දාලා එයා තනියම කඩේ ගියපු නිසා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා ඉතින් මම දැන් දවල්ට යන්න තමයි ලෑස්ති වෙන්න හදන්නේ. මොකද නැගිට්ටෙත් චුට්ටක් දවල් වෙලානේ. ඉතින් උදේට මුකුත් අපි දෙන්නම කාලා නැහැ. ඒ නිසා එයා එන්න කලින් ඉක්මනටම උයන්න ලෑස්ති වෙන්න තමයි මං හදන්නේ. මේ රයිස් කුකර් එක නම් ගොඩක් හොඳයි. මොකද විනාඩි 3ක් වගේ පොඩි කාලයක් තමයි බත් එක හැදෙන්න යන්නේ. ඉතින් දැන් මට මාරම ලේසි ඉක්මනට බත හදාගන්න පුළුවන් නිසා. බත් එක හැදෙන්නත් කලින්ම එයා ගෙදර ආවා. උදේටත් මුකුත් කාලා හිටියේ නැති නිසා නූඩල්ස් අරගෙන ඇවිත් තිබුණා. බඩගිනි වැඩි නිසාමද කොහෙද? එයාට කන්න ඉතින් නූඩල්ස් එක හදලා දීලා මං ඉතින් ගෙනාපු බඩු ටික හස් කරා. මෙන්න මේ ගස් කජු බෝතලෙත් මාරම ලාභයි. 1000ක් වගේ තමයි වෙන්නේ. රුමේරුවේ තමයි ඒ කජු එක තියෙන්නේ. බඩු ටික අස් කරලා එයා ගෙනාපු ඒවා එයාත් එක්කම ඉතින් මමත් වාඩි වෙලා කෑවා. ඒ ඇහෙන්නේ මෙහි ගුමි ගෙනියන්න එන වාහනේ දාලා තියෙන මියුසික් එක. ඉතින් ඒ සද්දේ ඇහෙනකොට දන්නවා ගුමි ගෙනියන්න එනවා කියලා. මේ වෙද්දි නම් දවල් 2ට විතර ඇති. තාම ඉතින් දවල්ට බත් එක විතරයි වෙලා තියෙන්නේ. මොකද ආපු ගමන් එයා නූඩල්ස් කෑවා. මමත් එයාගෙන ආපු අනිත් පොඩි පොඩි දේවල් කෑවා. ඒ නිසා ඉතින් දෙන්නගෙම බඩ පිරීලා. හැබැයි ගොටුකොළ පාත්තේ ගොටුකොළ ටික හැදිලා තියෙනවා දැක්කම මට හිතුණා එක වේලකට කන්න ගොටුකොළ ටික කපා ගන්න පුළුවන් කියලා. හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා මේ විදියට ලස්සනට පැලවිලා තියෙනවා දැක්කම. මියසකිවල ඉන්න හස්බන්ඩ්ගේ අයියා කෙනෙක්ගේ ගෙදර ගියපු වෙලේ තමයි එහෙ තිබිලා මම මේ ගොටුකොළ මුල් ටික කඩාගෙන ආවේ. ඉතින් මම හිතුවේ නෑ මේ විදියට ලස්සනට මගේ ගොටුකොළ පාත්තිය හැදෙයි කියලා. මොකද සීත කාලේ හොඳටම මැරවිලා ගිහින් තමයි තිබුණේ. ලංකාවේ නම් හස්බන්ඩ්ගේ ගෙදර ඉද්දී 4 වටේම ගොටුකොළ තියෙනවා.
ඕන වෙලාවක හදාගෙන කන්න. හැබැයි ඉතින් එහෙම තියේදී අපිට කිසිම අගයක් නැහැ. මේ වගේ රටකටම එන්න ඕනේ අපේ දේවල් වල අගය අපිට හොඳටම තේරෙන්න. දැන් ඉතින් හවස 5ට විතර ඇති. අපි දෙන්න මේ දැන් යන්න ලෑස්ති වෙන්නේ ලස්සන තැනක් බලන්න. ඉතින් අපේ තව අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි එයාගේ බබාලා දෙන්නයිත් එනවා අපිත් එක්ක මේ තැන බලන්න යන්න. ඔයාලා නම් දැනටමත් ඒ ගැන දන්නවා. මොකද කලින්ම මම ෂෝට් වීඩියෝ ඔයාලට බලන්න දාලා තිබුණ නිසා. ගිය අවුරුද්දේ අපි මේ මල් බලන්න ආවේ රෑ වෙලා. ඒ නිසා ඉතින් මේ මල් වල හරිම ලස්සන අපිට එදා බලන්න බැරි වුණා. මේ ඉන්නේ සෙනු බබයි කෙනු බබයි. මේ දෙන්න තමයි ඉතින් ඇන්ටිගේ TikTok එකේ YouTube එකේ ඉන්න ලොකුම ෆෑන්ස්ලා දෙන්න. ඇන්ටිට පුදුම ආදරයක් තමයි තියෙන්නේ. ඉතින් අද අපි ආවේ මෙන්න මේ ෆුජි මල් බලන්න. මෙතන හරියට සුරංගනා ලෝකයක් වගේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම සුවඳයි. වසන්ත කාලයේ පටන් ගන්නවත් එක්කම ජපානයේ හැම තැනම පුදුම විදියට ලස්සන වෙනවා. හිතා ගන්නවත් බැරි විදියට. මේ දේවල් වල ලස්සන බලන්න ඇත්තටම මගේ ඇස් මොනතරම් පින් කරලා තියෙනවද කියලා මට හිතුණා. ඒ තරමටම පුදුම ලස්සනක් මෙතන තියෙන්නේ. ඒක වචනෙන් කියන්න බැරි තරම්. අප්‍රේල් මාසයේ මුල වගේ තමයි මේ මල් පිපෙන්න පටන් ගන්නේ. ඉතින් සකුරා පිපිලා සකුරා හැරිලා යනවත් එක්කම ඊළඟට වසන්තය අරගෙන එන්නේ මේ ෆුජි මල්. ඉතින් මේ කාලෙට ජපාන් ජාතිකයෝ වගේම විදේශ ජාතිකයෝත් ගොඩාක්ම එනවා මේ ලස්සන බලන්න, ඒ ලස්සන විඳින්න. මේ තියෙන්නේ මෙතන තියෙන පරණම ගහ. මට මතක විදියට නම් හස්බන්ඩ් කිව්වේ අවුරුදු 100ක් විතර පරණයි කියලා. ෆෝන් එකෙන් මේ දේවල් බලනවා වගේ නෙමෙයි, ඇත්තටම තමන්ගේ ඇස් දෙකෙන් මේ දේවල් බලද්දී ඒ තියෙන ලස්සන වචනෙන් කියලා නිම කරන්න බැරි තරම්. ඇත්තටම පුදුම ලස්සනක්. සුවඳත් ඒ වගේමයි. ආපු වෙලාව ඉඳන් පැයක් විතර වටේම ඇවිදලා එක එක විදියට ෆොටෝස් වීඩියෝ අරගත්තා. සකුරා ගස්සට හනමි කරනවා වගේම මේ මල් බලන්න ආවමත් ඉතින් පවුලේ හැමෝම කෑම කනවා, විනෝද වෙනවා, සතුටු වෙනවා. ඉතින් අක්කත් එනකොට පොඩි කෑම ටිකක් අරන් ඇවිත් තිබුණා. අපිත් ඉතින් වාඩි වෙලා මහන්සි යන්නත් එක්ක ගෙනාපු දේවල් වල රස බැලුවා. මොන තරම් වෙලාවක් හිටියත් මොන තරම් වීඩියෝ ගත්තත් මේ තැන දාලා නම් යන්න හිත දෙන්නෙම නැහැ. දැන් ඉතින් දුකෙන් උනත් අපි මෙතනින් යන්න තමයි හදන්නේ. ආයෙත් ඉතින් ලබන අවුරුද්දේ තමයි ඔයාලව බලන්න එන්න වෙන්නේ. එන ගමන් ගියොම සූප එකටත් අපි ඔක්කොමලම ආවා. ඒකිනුත් ඉතින් ගෙදරට ඕනි කරන පුංචි බඩු ටිකකුත් අරගෙන ගෙදර ආවා.
දවල්ට උයපු කෑම අපි දෙන්න රෑට තමයි ඉතින් කෑවේ. මේ ගෙවුණු අවුරුදු 2ට මගේ ජීවිතේට ලස්සන මතක ගොඩාක් එකතු වුණා. ඒ හැම මතකයකටම ඒ හැම දවසකටම මං හරිම ආදරෙයි. ඒ හැම දෙයක්ම හරිම පරිස්සමින් මම මගේ ළඟ තියාගෙන ඉන්නවා. ඉඩක් ලැබෙන හැම මොහොතකම තමන්ගේ ආදරණීයන් එක්ක සතුටින් ඉන්න.